මෙන්ඩිස්ව ගන්න IPL ටීම් පොරකයි. පාකිස්තාන සුපර් ලීගය මෙන්ඩිස් දෙවනත් කරයි. ක්‍රීඩා කෙරූ තරඟ 7න් 5කම ලකුණු 50 පනී. එක් තරඟයක 100ක් පැනලා. බාබා අසාමුත් දෙවනියට දමා කුසල් මෙන්ඩිස් පෙරමුණ ගනී. PSL එපා කියා IPL දසුන් ශානකට වසරක PSL තහනමා. මෙන්ඩිස් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන හේතුවත් එළියට. IPL වෙන්දේසියෙන් කුසල් මෙන්ඩිස්ව මිලදී ගත්තද IPL වෙන්දේසියෙන් කුසල් මෙන්ඩිස්ව මිලදී නොගත්තද PSL වල කුසල් මෙන්ඩිස්ව මිලදී ගනු ලැබුවා. කුසල් මෙන්ඩිස් PS කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු ක්‍රීඩා කෙරූ පළමු තරගයෙන්ම ශතකයක් රැස් කිරීමට සමත් වුණා. පාකිස්තානයේ සුපිරි පිතිකරුවෙක් වූ බාබා අසාම් සමග ඕපනින් එන කුසල් මෙන්ඩිස් PSL තරගාවලිය තුල වැඩිම ලකුණුලාභියා වශයෙන් පළමු ස්ථානයේ පසු වෙනවා. 2026 වර්ෂයේ PSL තරගාවලිය තුල කුසල් මෙන්ඩිස් තරග 7ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5කම ලකුණු 50 සීමාව පසු කෙරූ අතර එක් ශතකයක්ද ලබා ගනු ලැබුවා. කුසල් මෙන්ඩිස් PSL වල ක්‍රීඩා කරන ආකාරය ගැන මුළු ලෝකයම කතාබහට ලක් කරන අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන විට එලෙස ක්‍රීඩා නොකිරීමට හේතුවද විචාරකීන්ට ගැටලුවක් වී තිබෙනවා. ඇතමුන් පවසන්නේ බාබා අසාම් සමග ඕපනින් එන නිසා කුසල් මෙන්ඩිස්ට රිස්ක් එකක් නොමැතිව සිය අභිමතයේ පරිදි ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇති බැවින් එලෙස පන්දුවට පහර දෙන බවයි. ඒ අනුව තරඟාවලියේ තරඟ 7කට මුහුණ දෙමින් ලකුණු 413ක් ලබා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ටීම් එකට ක්‍රීඩා කරන විට පැතුම් නිශ්චයන්ක හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් ෂුවර් නැති බැවින් කුසල් මෙන්ඩිස්ට ඇතිවුණ පීඩනයේ හේතුවෙන් කුසල් ලකුණු අතරට නොපෙමෙන බවයි විචාරකයින් පවසන්නේ. 2026 වර්ෂයේ IPL වෙන්දේසියෙන් කුසල්ව රිජෙක්ට් වුවද 2027 වර්ෂයේ IPL වලට කුසල්ව තෝරා ගැනීමට කණ්ඩායම් කිහිපයක්ම පොරකමින් සිටින බවයි නිර්ලත් ආරංචි මාර්ග වාර්තා කර සිටින්නේ. තවද ශ්‍රී ලංකාවේ නායක දසුන් සානක PSL තරඟාවලිය නියෝජනය කිරීමට සිටි අතර IPL වල රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ආරාධනයක් ලැබීම නිසා PSL අතහැර දසුන් IPL යාමට තීරණය කෙරූ අතර එම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලන මණ්ඩලය විසින් දසුන් ශානකහට වසරක PSL තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව 2027 වර්ෂයේදී IPL වලට සහභාගී වීමට නොහැකි වුවහොත් දසුන් ශානකහට IPL මෙන්ම PSL ද අහිමි වෙනවා. ඉතින් අපේ කුසල් මෙන්ඩිස් ගැනත් ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.